Hello and welcome back to Hard Talk with Udit Rosh. Let's talk cricket. ඉතින් World Cup එක සෑහෙන උද්දාමයකින් ඉස්සරහට යනවා. අද මම මේ content එක shoot කරන්න වාඩි වෙනකොට අර ඉන්දියා පාකිස්තාන් match එක ප්‍රේමදාසය පටන් ගන්න තියෙනවා. තාම එකයි වෙලාව 7ට එහි ඉන්දියා versus පාකිස්තාන්. ගොඩක් අය හිතුවේ නෑ සමහරලාට මේ මැච් එක වෙයි කියලා. පාකිස්තාන් බොයිකොට් කරා, මැච් එක ගහන්න නෑ කියලා කිව්වා. but then ඊට පස්සේ පාර්ශව කීපයක් එකතු වෙලා දැන් ඒක සමදයකට පත් කළා. they are going to go ahead and play the match. හනුමාන් කයින්ඩුත් ඇවිල්ලා perform කරනවා. මම හිතන්නේ World Cup එකට opening ceremony එකකුත් තියෙනවා. ඒතකොට final එකටත් කලින් මම හිතන්නේ ceremony එකක් තියෙනවා. දැන් ඉන්දියා පාකිස්තාන් matches වලට ළඟදී ඉඳලා වෙනම ceremony එකක් තියෙනවා. වෙනම entertainment activity එකක් වෙලා තියෙනවා. so නෝක ඉන්දියා පාකිස්තාන් match වල තියෙන වැදගත්කම entertainment value එක සෑහෙන වැඩි. ඉතින් හනුමාන් කයින් වගේ artist කෙනෙකුත් ඇවිල්ලා perform කරනවා. මම දැක්ක rehearsals වල පින්තූර කීපයක් දාලා තිබුණා. so ticket අරගත්ත අය ලොකු ගණන්වල ටිකට් අරන් තියෙනවා. මම හිතන්නේ 10,000 15,000 ටිකට් ගිහිලා තියෙනවා. මම හිතන්නේ locals ලා අරගත්ත ඒවා. මම හිතන්නේ ඊට වඩා ටිකට්ස් වල සෑහෙන මිල අධිකයි ටිකට්ස් වලට මේ ඉන්දියා පාකිස්තාන් ගේම් එකට. ඉතින් පොලිසියෙන් වෙනම ප්‍රෙස් කොන්ෆරන්ස් කීපයක් තිබුණා. මම හිතන්නේ දෙකක් හරි තුනක් හරි පොලිසියෙන් ප්‍රෙස් කොන්ෆරන්ස් තිබ්බා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ලහිලයි සූදානම් වෙනවා පාකිස්තාන් ඉන්දියා ගේම් එකට. so commercial value එක සෑහෙන වැදගත්. ඒක තමයි ICC එක සෑහෙන කොම්ප්‍රොමයිස් කරලා තිබුණා. පාකිස්තාන් බෝඩ් ඉල්ලපු දේවල් දීලා තිබුණා. බංග්ලාදේශ් බෝඩ් එකට ෆයින් කරන්න නැතුව, බෑන් කරන්න නැතුව, ෆයින් කරන්න නැතුව ඒගොල්ලන්ට ඊට එතනින් එහාට ගිහිල්ලා ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එකකුත් ලබා දෙන්නම් කියලා ඒ තත්ත්වයට ගියා ඔය පාකිස්තාන් ඉන්දියා ගේම් එක තියන්න. මොකද බ්‍රෝඩ්කාස්ටිං වැලියු එක, කමර්ෂල් වැලියු එක මේක සෑහෙන වැදගත්. and ඔය කමර්ෂල් රයිට්ස් විකිනනකොට, බ්‍රෝඩ්කාස්ටිං රයිට්ස් විකිනනකොට ඉන්දියා පාකිස්තාන් මැචස් වල වැලියු එකත් එකතු කරලා තමයි කම්පනීස් බිඩ් කරන්නේ. ඉතින් මේක නැති වෙන්න බෑ. නැති වුණොත් ලොකු පාඩුවක් වෙනවා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලට. ඉතින් ඉන්දියා පාකිස්තාන් ගේම් happening today at 7 pm. මේ කන්ටෙන්ට් එක යනකොට මම හිතන මැච් එක පටන් ගන්න කියලා මම හිතනවා. ඉන්ට්‍රස්ටිං වර්ල්ඩ් කප් එකේ ගොඩාක් දේවල් දැන් මේ වෙනකොට වෙලා තිනවා. ඊයේ සවුත් ආෆ්‍රිකා නිව්සීලන්ඩ් was a very good game. සවුත් ආෆ්‍රිකා ජයග්‍රහණය කරා. අපේ ගෲප් එකට මොකද වෙන්නේ? ගෲප් B එකට මොකද වෙන්නේ? සෑහෙන උඩ යටුකුරු වෙලා තියෙන්නේ සිම්බාබ්වේ තරගයත් එක්ක, සිම්බාබ්වේ ඕස්ට්‍රේලියා මැච් එකත් එක්ක, සිම්බාබ්වේ ජයග්‍රහණය කරනවත් එක්ක මම හිතන්නේ මුළු ගෲප් එකම උඩ යටුකුරු වෙලා තියෙන්නේ. දැන් එනවා අරයා මෙයාට ගැහුවොත් මොකද වෙන්නේ? මෙයා මෙයාට ගැහුවොත් මොකද වෙන්නේ? අරයා මෙයාට ගැහුවොත් මොකද වෙන්නේ කියන සිනාරියෝ එකට අපි ඇවිල්ලා තියෙනවා. and net run rate කියන එක සෑහෙන බලපෑමක් ඇති කරන්න පුළුවන් ගෲප් එකක් වෙලා තියෙනවා. මේ ගෲප් එක මම හිතුවේ අතරම ඇෆ්ගනිස්තාන් හිටපු ගෲප් එකේ ඒ දේ වෙයි කියලා. නමුත් Afghanistan lost very close games. South Africa එක්කලා පෙරදුන මැච් එකත් එක්ක. but then group of death වෙලා තියෙන group B එක. this is how it stands like. ලංකාව yes stable top, you know, net run rate එකත් හොඳයි. but then Zimbabwe අර මැච් එක ජයග්‍රහණය කරපු එකත් ඔස්ට්‍රේලියාත් එක්ක. it's just has turned the tables. දැන් මොකද කරන්නේ අපි? අපිට මොකද වෙන්නේ? සයි ඔක්කොම කතා කරන තමයි මේ content එක මම shoot කරන්න හේතුවේ. Going into the Australia game, හෙට පැවැත්වෙන්නේ 16 වෙනිදා. ලංකාවේ confidence අතින් ගත්තොත් එහෙම yes we beat Ireland, it was close but 20 runs win එක කියන්නේ T20 format එකේ ලොකු ගානක්. and then Oman එකේ clinical performance, he played really well. අඩුපාඩු කීපයක් තිබුණා. නමුත් that was a very good win, confidence වලට good win. but එතනින් එහාට ගිහලා Oman ජයග්‍රහණය මං හිතන්නේ අපි ඔළුවට වැඩිය ගන්න ඕනි කියලා. right. You know how Oman is playing. Oman ඔයද සෙල්ලම් කරන එකටත් ගොඩාක් අය කතා කරලා තිබුණා, conflict ගොඩාක් ලොකු criticize කරලා තිබුණා. සහ you know මේ වගේ කණ්ඩායමක් ඇයි මේ World Cup එකේ ඉන්නේ කියන එකටත් ගොඩක් අය කතා කරලා තිබුණා. මම දැක්කා. but what we know is Oman කණ්ඩායමේ ක්‍රීඩකයෝ කීප දෙනෙක් මම හිතන්නේ 60ක් 70ක්ම කණ්ඩායම දාලා යන්න උනා. ඒගොල්ලෝගේ බෝඩ් එකත් එක්ක තිබුණ ප්‍රශ්නත් එක්ක. so it's a very second string, third string side that is coming from Oman also. but poor performances throughout. Ireland also getting 230, 235 against them. Nothing really much to talk about in Oman. and ඒක හේතුව උඩම අපි Oman තරගෙන් අපි ලොකු දෙයක් ගන්න හොඳ නෑ. ඔළුවට ගන්න ඕන නම් ගන්න ඕනේ. අපේ කොන්ෆිඩන්ස් එක අපිට මෙහෙම ක්‍රිකට් එක සෙල්ලම් කරන්න පුළුවන්, අපිට මෙහෙම ලකුණු ප්‍රමාණයක් ගහන්න පුළුවන්, අපිට මේක මෙහෙම ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් කියන එක ගන්න ඇරෙන එහෙම ලොකු දෙයක් නෑ. මොකද I mean look at the pace bowlers they had 115 120 kilometers per hour. ඊට පස්සේ මම first change උතාවේ 105 kilometers per hour. so not a great side to අර මාර එකක් කරගෙන අපි අපේ ක්‍රිකට් හැදිලා දැන් අපිට මේ World Cup එක ගහන්න පුළුවන්, අපිට Super 8 යන්න පුළුවන්. ඒ තත්ත්වෙන් හිතන්න නැතුව we need to tone down a bit. but what is good is මේ World Cup වල විශේෂයෙන්ම confidence එක සෑහෙන important සහ momentum එක සෑහෙන important. දැන් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මේ ගේම් එක ගත්තම momentum සහ confidence අතර තමයි battle එක තියෙන්නේ මට හිතන විදිහට. මම head to head
ගෙනාලා දිනවා head to head stats ඔක්කොම ගෙනාලා දිනවා. මම හිතනවා මේ කිසිම දෙයක් එහෙම ලොකුවට අදාළ වෙන්නේ නැහැ. stats අතරම අදාළ වෙන්නේ නැහැ. it's one game. T20 format එකේ එහෙම ලොකුවට stats අදාළ වෙන්නේ නැහැ. head to head කීයද ඒගොල්ලෝ කීයක් දෙන්නද තියෙනවා අපි කීයක් දෙන්නද තියෙනවා ඒගොල්ලෝ 16ක් දෙන්නද තියෙනවා අපි 10ක් දෙන්නද තියෙනවා ඒ ඔක්කොම හරි. ඒකත් අපි දිනපු වැඩි හරියක් අපි දින්නේ කාලෙකට කලින් මෑත ඉතිහාසයේ අපි එහෙම ලොකුවට ජයග්‍රහණය කරලා නැහැ. නමුත් I don't think these stats are really going to matter. මොකද මේ ගේම් එකට එනකොට ප්‍රෙෂර් එක තියෙනවා එක පැත්තකින් ලංකාව පරදින්න බෑ මේ මැච් එක because if we lose that game අපි එමු එතනට scenarios ටිකකට if we lose this game it's going to be tough for us to qualify. Australia මේක පරාජයට පත් වුණොත් ඒගොල්ලෝ ටෝර්නමන්ට් එකෙන් එළියේ. So I really don't think the stats really matter. It's about who comes in confidence එක්ක සෙල්ලම් කරන්නේ කවුද කියන එකේ වැදගත්කම තමයි තියෙන්නේ. So confidence meter එක බැලුවොත් අපි I think we are more confident coming in. අපි දන්නවා අපිට මොකද වෙලා තියෙන්නේ කියලා අපි මොනවද කරන්න ඕනේ කියලා අපි දන්නවා. And our batting unit is also kind of getting ready දැන්. ඒ කියන්නේ අපි දැන් මම හිතන්නේ මේ පොඩි කාලයක් අපිට තිබුණේ මේ batting unit එක හදාගන්න. මම හිතනවා පොඩ මේ batting unit එකත් පොඩ්ඩක් close වෙනවා සහ මේ batting unit එක combination එක හරියනවා වගේ එකක් මට feel වෙනවා. So ලකුණු අතරේ ඉන්නවා කුසල් මෙන්ඩිස්. He got 250s in 2 games. He's playing a brilliant role. එයා ගහන රෝල් එකම සෑහෙන හොඳයි. ඒ රෝල් එක සෑහෙන හොඳයි. සහ ඒක බලපානවා ටීම් එකට because he's batting that 20 overs. පුළුවන් තරම් එයා බැට් කරනවා long run බැට් කරනවා. So that is given that backbone. Pawan Ratnayake is playing sublime cricket. It's great to see. And හොඳ challenge එකක් එයාට වේ ඔස්ට්‍රේලියා තරගෙන්. අපේ batting order එක to be honest නිතුම් පැතුම් නිසංක සහ කමිල් මිෂාර් ඇරෙන්න I think we are settling down as a batting order. Batting unit bowling unit එකේ වනිදු හසරංගගේ අඩුපාඩු හසරංග නැති එකෙන් දුෂාන් හේමන්ත ආපුගෙන් පොඩි ගැප් එකක් අපිට පේනවා. නමුත් overall ගත්තොත් as a team we are better off than what Australia is going through. Then Australia even with Ireland ඒගොල්ලෝ struggle කරා bat කරන්න top 4 wickets went to about 50-60 runs. එතකොට Zimbabwe එක 20 ගානකට wicket 4ක් ගියා and they eventually went on and lost the game. So අපි දන්නවා Australia side එකේ කීප දෙනෙක් නැහැ. ඒ අතර මිචල් මාෂ් ඉන්ජරි එකක් එක්ක එයා එළියේ ඉන්නේ. දැන් ස්මිත්ව ගේන්න ඇවිල්ලා තිනවා ලංකාවට. ස්ටීවන් ස්මිත් ඇවිල්ලා තිනවා. ඒගොල්ලෝ 14ක් එක ස්ක්වොඩ් එකේ තින යාව ඇතුළට ගේනවා. තාම මේ වෙනකන් ඒ ස්ක්වොඩ් එක ඔස්ට්‍රේලියා ස්ක්වොඩ් එක නම් කරලත් නැහැ. ස්ටීව් ස්මිත්ම නම් කරලා නැහැ. So තාම නැහැ. So it's a process, it will take time and I think Monday වෙනකොට යාට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි. නමුත් that whole team is not a unit එක හරියට වැඩ කරන්නේ. ඉතින් confidence අතරින් බලනකොට I think we've got the momentum, we've got the confidence to go ahead and win that game. අනිත් පැත්තට ගත්තම අපි දන්නවා ඔස්ට්‍රේලියා කොහොම සයිඩ් එකද කියලා. විශේෂයෙන්ම when their backs are against the wall, right? ඒගොල්ලෝ දැන් මේක ජයග්‍රහණය කරන්න ඕනේ. අපි මම මේක තමයි stats වැඩි කතා කරන්න කැමති නැත්තේ. They've got batsmen like Travis Head, ඉතින් Matt Renshaw හොඳට සෙල්ලම් කරනවා. They've got Cameron Green, right? So they've got this side, they've got Maxwell also. ඉතින් මේ ඔක්කොම players ලා හරිම යුනික් ප්ලේයර්ස්ලා සහ ඉම්පැක්ට්ෆුල් ඉම්පැක්ට් එක ක්‍රියේට් කරන්න පුළුවන් ක්‍රීඩකයෝ. අපි දැක්කා බැක්සල්ට මොනවද කරන්න පුළුවන් කියලා ඇෆ්ගනිස්තාන් එක මතක ඇති කාලෙකට කලින්. So we can't just say okay ඒගොල්ලෝ ෆේල් ලා තිනවා. ෆේල් වුණ එකත් එක්ක you know මේ බැටිං ඕඩර් එක හරියට වැඩ කරන්නේ නැති වෙයි එහෙම කියන්න බෑ. Because confidence මන්දේ the backs are against the wall. ඒගොල්ලන්ට ඇවිල්ලා ඒගොල්ලන්ට 100 දීලා you know they'll throw the kitchen sink in this game and there's an opportunity for them to go up. But confidence පැත්තෙන් බලුවා we are in a better place but they have the players, they have the unique players to you know really make an impact in that game. අපිට අනිත් පැත්තෙන් තියෙන අපේ ලකුණු ගැහුවත් අපේ confidence එක ඉක්මනටම නැති වෙන්න පුළුවන්. ඉක්මනටම පැනික් වෙන කණ්ඩායමක් මේ ඉන්නේ. Australia is not that. So එතන තමයි තියෙන්නේ පොඩි up and down එකක් ටීම් දෙක ගත්තම pros and cons ගත්තම. දැන් what happened against Zimbabwe? Zimbabwe match එක අපි හරියට බලන්න ඕනේ. මොකද Zimbabwe game එකේ the ways the Zimbabweans played was really good. Then when you top order එක ගත්තම you know they didn't lose wickets. Power play එකේ wicket ගියේ නැහැ and they were confident from ball 1. අන්න ඒක තමයි important. Right? දැන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ පැතුම් නිසංග කමිල් මිෂාර් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කමිල්ගේ විශේෂයෙන්ම and we have to play confident cricket. Then Zimbabwe when they came out to bat they played confident cricket and ඒගොල්ලෝ conditions තේරුම් ගත්තා. විකට් එක මොන වගේද කියලා තේරුම් ගත්තා and they adjusted. ඒගොල්ලෝ adjust කරලා ඒගොල්ලෝ කොහොම හරි 169ට ගියා. right? දැන් අපිටත් ඕක කරන්න වෙනවා. අපිත් adjustment කරන්න වෙනවා. yes we are playing at පල්ල කැලේ not ආර් ප්‍රේමදාස පල්ල කැලේ අපි දානවා ලකුණු ටිකක් තියෙනවා පල්ල කැලේ. අපි 225 කොමාන් වලට ගෙවුවා and I think if we can adjust and කුසල් මෙන්ඩිස් උත් අර යාගේ රෝල් එක ප්ලේ කරන්න ගිහිල්ලා උඩින්ම පැතුම් නිසංග කමිල් මිෂාර confident cricket ගැහුවොත් I think we can get to that score. The other thing about the Zimbabwe game, Australia-Zimbabwe game, it's an important balance. Their feeling, Zimbabwe's feeling was 100%.
right? ඒගොල්ලෝ catches ගත්තා, boundary line fielding සෑහෙන හොඳයි. You know, they were always in the fight. Inner circle එකේ ඉන්න අය සෑහෙන in the fight. So ඒ එනර්ජි එක අපේ කණ්ඩායමට අවශ්‍යයි. දැන් ජනිත් ලියනගේ ඉන්නවා, පවන් රත්නායක ඇවිල්ලා දුෂාන් හේමන්තත් ඉන්නේ එකේ, and කමිල් මිෂාර මේ හතර දෙනාගේ ෆීල්ඩින් සෑහෙන අප් කරලා තිනවා. මේගොල්ලෝ හතර දෙනා ආපු එකෙන් කණ්ඩායමේ ෆීල්ඩින් සෑහෙන හොඳලා තිනවා. and in the field අපේ එනර්ජි එක ඒ ලෙවල් එකේ තියෙන්න ඕනේ. now Zimbabwe did that very well in the field. ඒගොල්ලෝ බැට් කරන්න ආවම confidently බැට් කරා. and most important thing, Adam Zampa මේගොල්ලෝ විකට්ස් දුන්නේ නැහැ Zimbabwe. දැන් Zampa ගත්තාම එහෙම ලංකාවට එර වැඩිපුරම විකට්ස් අරන් තියෙන ඕස්ට්‍රේලියන් කණ්ඩායමේ ක්‍රීඩකයා Adam Zampa විකට් 21ක් අරන් තියෙනවා අපිට එරෙහිව T20 තරඟවල. and අපි දන්නවා අපේ කණ්ඩායම ලෙග් ස්පින් වලට කොහොමද අපේ තියෙන weaknesses මොනවාද කියලා. so that is going to be key how we are going to play Zampa. Zampaට විකට් නොදී අපිට ගහන්න පුළුවන් නම් I think if he bat first and we can, even if he chase Adam Zampa, keep him at 5 and 6 runs per over, not lose wickets to Zampa, I think we have an upper hand there. Then ඊට අමතරව තියෙන ගැටලුව තමයි, if you look at these two teams and if you look at how Matt Renshaw bat කරපු විදිය, ඒ මැච් එකේ විශේෂයෙන්ම left arm spinners ලට එයා bat කරපු විදිය එනවා පොඩි ගැටලුවක් අපිට. දුෂාන් හේමන්ත ඉන්නවා, he's not in top form obviously. දැන් මම දැක්ක දුෂාන් හේමන්ත තඩි බාන දාගෙන ඒ කොල්ලව ගෙනාපු විදිය වැරදි මේ කණ්ඩායමට. but what we noticed ඔමාන් තරඟයේදී අපි දැක්ක දේ තමයි, when he bowled 75 to 85 kilometers per hour යා බෝල් කරනකොට he was much more effective ඔය 85 90ට වඩා, right? so every time he was bowling at 85 kilometers per hour යාගේ bowling සෑහෙන effective, and he has a lot of revolutions on the ball. උඩ දාලා පොඩ්ඩක් දානවා නම්, පොඩ්ඩක් slower pace එකේ දානවා නම් he might be dangerous. but at the same time with players like Matt Renshaw, right, they're good at bowl එකට එනකොට spinners වලට ගාන සෑහෙන important. දැන් අපිට දුනිත් වෙල්ලාලගෙත් ඉන්නවා, අපිට දුෂාන් හේමන්ත ඉන්නවා, දෙන්නම පොඩ්ඩක් පරිස්සමෙන් බෝල් කරනවා. I think the guy who can go after him is දුනිත් වෙල්ලාලගේ. එයාගේ පොඩ්ඩක් variations වැඩි. he has that arm ball also. I think arm ball වැඩි පේන්නෙත් නැති, හොයාගන්නත් බැරි arm ball එකක් තියෙනවා. so if he can come in, මම හිතනවා Matt Renshaw will be interesting කියලා. අනිත් interesting දේ තමයි මේ Zimbabwe match එකේ වෙච්ච, ඔයගලන් දැක්කනම් those two wickets, විශේෂයෙන්ම Travis Head was unlucky, Glenn Maxwell was unlucky inside edge දෙන්නටම. හැබැයි ඒට ඉස්සල්ලා ගේන්න ඕනේ දේ තමයි English out වුණු විදිය, right? English out වුණු විදියයි Josh English out වුණේ, Tim David දෙන්නම out වුණේ short ball එකට, right? so then comes Dushmantha Chameera and Matisha Patrana. ඒගොල්ලන්ට short ball එක පාවිච්චි කරන්න පුළුවන් නම්, ඒකත් short ball එක can't give a lot of room outside off stump. ඇඟටම වෙන්න ඕනේ, හිර කරන්න ඕනේ. and හිර කරගෙන if you can get them at deep square leg deep mid wicket ගන්න පුළුවන් නම්, and even get short fine maybe into play how Zimbabwe got them into play, I think that's an advantage. short ball they're not looking for the short ball, මොකද මේ විකට්ස් වල තත්ත්වෙත් එක්ක. but as soon as you get that short ball towards their body, පොඩ්ඩක් cramp up වෙනවා room වලට. so I think Matisha Patirana and Dushmantha Chameera විශේෂම top order wickets අපිට සෑහෙන important. and I think the other key factor here is going to be Mahis Theekshana power play එකේ බෝල් කරන්න ඕනේ wicket to wicket, because I think there is another opportunity we can get Matt Renshaw out, right? මොකද slight deviations තියෙන්නේ, and they will try to attack Mahis Theekshana විශේෂම power play එකේ they will try to attack especially Travis Head also. so if we can get Matisha Patirana හරියට wicket to wicket බෝල් කරන්න පුළුවන්, I think we've got this calculated. හරියට plan කරොත් අපිට මේ දේ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. but at the end of the day it comes to confidence on the field, right? ප්‍රශ්නේ අපිට තියෙන්නේ පැතුම් නිස්සංකයි කමිල් මිෂාරයි ලකුණු අතරට එන්න ඕනේ මේ කණ්ඩායම. මේ මැච් එක ඕස්ට්‍රේලියා මැච් එක ජයග්‍රහණය කරනවා නම් පැතුම් නිස්සංක අනිවාර්යෙන් එන්න ඕනේ ෆෝම් එකට. he likes Australia, he is the highest Sri Lankan batsman. T20 format එකේ ලකුණු 297ක් ඕස්ට්‍රේලියාට විරුද්ධව ගහලා තිනවා. so he likes Australia, and if he can get that start for us, පැතුම් ගත්තොත් ඒ start එක I think consolidate කරන්න කුසල් මෙන්ඩිසුයි පැතුම් නිස්සංකයි එනවා. දැන් okay, more chances පැතුම් නිස්සංක ලකුණු අතර එන්න. but what are we going to do with Kamil Mishara? දැන් ගොඩක් අය කියන තරක තමයි Kamil Misharව drop කරන්න ඕනේ, ගේන්න ඕනේ කුසල් ජනිත් පෙරේරා. he's got the experience to play Australia කියලා. but I still feel that is a good move. ඒක කරන්න තිබ්බ ඔමාන් තරඟේ අපිට අපි ඒක කරේ නැහැ කුසල් ජනිත් පෙරේරා. මොකද එතන only problem මට කුසල් ජනිත් පෙරේරා තියෙන්නේ, he's not in touch, right? he's not in touch, and අපි දැක්ක එයා සෙල්ලම් කරන විදිය, අන්තිම කාලේ සෙල්ලම් කරපු විදියත් එක්ක I just think he's not in touch in a big game like Australia. and if you lose a wicket early,
we're going to have a big problem. Then Kamil Misharath ekam wenna puluwan කියන තර්කය ගේන්න පුළුවන්. ඒක හරි. So I'm a bit mixed whether bringing Kusal Janith Perera is going to work or not. But if Kamil Misharava සෙල්ලම් කරනවා නම් මට තේරෙන පොඩි දේ මම කියන්නම්. Kamil Misharage leg side play සම්බන්ධයෙන් අපි දිගින් දිගට යාගාව පළවෙනි මැච් එකේ ඉඳලා අපි කතා කරනවා. Kamil Misharage leg side play වල අවශ්‍යතාවක් තියෙනවා කියලා. Now what I feel is එයා predetermined shots ගහන්න හදනවා. එයා දන්නවා යාගේ ප්‍රශ්නේ leg side එකේ ප්‍රශ්නේ and he's trying to fix it. He's trying to correct it. එතකොට සමහරවිට off stump එකේ බෝලෙත් එයා leg එකේ ගහන්න බලන් ඉන්නවා. මොකද එයාගේ ඔළුව වැඩ කරනවා මගේ මේ පැත්ත weak කියලා. and ඕක තමයි මම දැන් ලසිත් මාලින්ගත් දිගින් දිගටම කිව්වේ. අපි ප්ලේයර්ස්ලා ප්‍රොඩියුස් කරන තැන මේක හදන්න ඕන. දැන් මේගොල්ලෝ නැෂනල් සයිඩ් එකේ ඇවිල්ලා මේවා හදන්න ගියොත් දැන් මේ වගේ වර්ල්ඩ් කප් ටෝර්නමන්ට් එක තමයි මෙයා හදන්න යන්නේ. So my whole argument is don't do it. Play your natural game. Or middle and off එකත් middle and leg එකත් off එක ගහනවා. Play your natural game unless you're confident of picking up on the leg side, right? Play your natural game මොකද මේ වගේ ටෝර්නමන්ට් වල ඔය හදන්න අමාරුයි. right ඔය හදන්න සෑහෙන අමාරුයි. so ඒකයි අර මම තරකේ හැමදෙස්සම ගේන ඉන්ටර්නැෂනල් ක්‍රිකට් අපේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල හෝම් ගහනකොට අපි ග්‍රවුන්ඩ්ස් පිචස් හොඳ කරන්න ඕනේ හොඳ ෆාස්ට් එකක් බැටිං එකක් තියෙන්න ඕනේ කියලා තරකේට මම හැමදෙස්සම විරුද්ධ වෙන්නේ. උතන නෙමෙයි ප්‍රොඩියුස් කරන තැන අපි ඒක හදන්න ඕනේ. මොකද ප්‍රොඩියුස් කරන තැන හදුවොත් තමයි මේගොල්ලෝ මෙතනට ඇවිල්ලා මේගොල්ලන්ට අගල ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. දැන් ඇඩ්ජස්ට් වෙන්න බෑ. මේ කන්ඩිෂන්ස් මේ පේස් එකට මේ වගේ ග්ලෝබල් ටෝර්නමන්ට් එකේ it's going to affect him. but I feel give confidence to Kamil Mishara. දැන් අපි ෆෑන්ස් ලා හැමදේම කියන්නේ මේ එකම කණ්ඩායම ගහන්නේ අයි ඩොමෙස්ටික් එකේ එන්නේ නැති කියලා. give them that opportunity, right? player කෙනෙක්ට හැදෙන්න කල් දෙන්න. මෙච්චර ක්‍රිටිකල් වෙන්න එපා players ලා ගැන, right? because ඒක අතින් අපි දන්නවා පැතුම් නිස්සංගට ෆෝම් එකට එන්න පුළුවන් එක්මනල. කුසල් මෙන්ඩිස් is in form. පවන් රත්නායක is doing his job, right? and එතනින් එහාට ගියා කමින්දු මෙන්ඩිස් is doing his job. so we are looking like a good unit now. So Kamil Mishara මේ අඩුපාඩු අපිට හංගගෙන යන්න පුළුවන්. but for how long, that's a different story. so Kamil Mishara needs to use his head. මම මගේ natural game එක ගහන්න. leg stump එකේම pitch උනොත් මම බෝලේ leg එකට ගහන්න. නමුත් අරක පොඩ්ඩක් if you are confident මොකද අර slow wickets වල domestic එක තරම middle and leg බෝලෙත් off එක ගහන්න පුළුවන්. බෝලේ pace එක අඩු නිසා, right? but මේ condition මේ level එකේ ඔක කරන්න බෑ. but play your natural game. leg side bowler, think about it. If it's on leg side only, and if he can play that role, I think that I just feel like going with Kamil Mishara because he needs that opportunity, he deserves that opportunity. Yeah, domestic is saying Mahansala මෙතන ඩයිවල දෙන්නේ. දැන් ගොඩක් අය මම දැක්ක සමහරව දැන් අදලා මට KGP ගේ පර්සනල් ප්‍රශ්න මට KGP ගේ පර්සනල් ප්‍රශ්නයක් නැහැ. මම එකපාරක් වගේ තමයි හම්බෙලා තියෙන්නේ. මම කියන්නේ ඒත් නෑ මට මතක විදිහට. මට එහෙම පර්සනල් ප්‍රශ්න කාත් එක්කත් නෑ. I just want to see the best team in and Kusal Janith Perera, yes, he's a great player. සෑන හොඳ ප්ලේයර් කෙනෙක් එක්ස්පීරියන්ස් තියෙනවා. but එකපාරටම ගෙනාලා ඕස්ට්‍රේලියා වගේ මැච් එකකට අපිට මේක අතාරින්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. so we don't know what the selectors will do. my point is that අනිත් එක තමයි ගොඩක් ෆෑන්ස්ලා හැමදෙස්සම කතා කරන එක මේ power hitting කතාව. I think Zimbabwe Australia game එකේ Zimbabwe එකම එක 6 ගැව්වේ. they got to 169 මට මතක විදිහට. මම ඉතින් ඒකත් last ball ආවේ. and then look at how Pawan Ratnayaka played, right? එක 6යි 69 of 25 odd balls, almost 250 something strike rate. You don't have to be power hitters. විශේෂයෙන්ම අපේ කන්ඩිෂන්ස් වල. දැන් ඕක තමයි කියන ආගියුමන්ට් එක කුසල් මෙන්ඩිස් සෑන ස්ලෝ බැට් කරනවා, you know ඔයම ගහලා හරියන්නේ නැහැ කියලා. but then he's playing the conditions, right? conditions හොඳට සෙල්ලම් කරනවා නම් conditions හොඳට බලාගෙන සෙල්ලම් කරනවා නම් this is the way to go. get the odd boundary, get the singles, get the twos and you know get the score up to 170 180 and I think 170 180 අපිට ගේන්න පුළුවන් පල්ලේ කැලෙත් it's a good score. But if Pathum Nissanka Kamil Mishara on the start tag aran dunut, I think we can push to 200 and if we push to 200 we have a good opportunity of beating Australia. but mataka tiyaganna palle kale lakunu thiyena Travis Head, Maxwell, Matt Renshaw, even Josh English, if they get in touch it's going to be tough for us to beat Australia. then scenarios gathot again so many multiple දේවල් වෙන්න පුළුවන් මේ group එකේ. but I am saying concentrate on one thing. Australia game, big game. අපි ඒක ජයග්‍රහණය කරොත් Australia tournament එකෙන් එළිය, right? so you have an opportunity මේක හිතන්න final එකක් විදියට. you have an opportunity to kick out one of the best teams that world cricket has ever known, right? Monday එනවා ජයග්‍රහණය කරන්න Australia game එක. Australia will be out of the World Cup. එතනින් එහාට calculations මොකුත් අදාළ වෙන්නේ නැහැ. but at the same time what if we lose? මම කැමති නැහැ ඒක හිතන්න. but if we lose against Australia, අපි Zimbabwe එක්ක ජයග්‍රහණය කරත් it's going to be tough because net run rate will come into play. මොකද ඔස්ට්‍රේලියාවට ඔමාන් ඉන්නවා ගහන්න. ඊළඟ තව මැච් එකක් Zimbabweට Ireland තියෙනවා. so Zimbabwe, yes, Ireland might come and beat Zimbabwe, but Ireland
if you compare it, Zimbabwe has played some really good cricket at home. Momentum and confidence in a very good place. So we have to win this game against Australia. Again, if we lose to Australia and Zimbabwe, we are out of the tournament for sure. So ඒකත් අනිත් පැත්තෙන් තියෙන ගමන් අපි ඔස්ට්‍රේලියා Zimbabwe game දෙක Zimbabwe හිතන්න නැතුව අපි ඔස්ට්‍රේලියා තරගෙ හිතලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. එතනින් එහාට අපිට හිතන්න කල්පනා කරන්න ලොකු දේවල් නැහැ. But I think we have to just go play the game in Australia, win that game and then look at what is going to happen after that. So අපි නිකන් හරි පැරදුනොත් අපි Zimbabwe match එක අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ. ඒකම දේ තමයි අරහෙන් ඔය එනවනේ අර මම මුලින් කිව්වද. එතකොට Zimbabwe නිකන් හරි Ireland පැරදුනොත් that's great. But I don't want to get into those scenarios. ඒ scenarios අපි කල්පනා කරමු සෞන්දර්යයෙන් පස්සේ. ඒ scenarios මොනවාද කියලා. But we have the confidence, we need to play well. Dushan Hemantගේ තමයි පොඩි මට අඩුපාඩු දෙන they will go after him, but he's a smart bowler. He needs to think, he needs to see what he can do, and let's take it from there. Pathum Nissanka is key. Pathum Nissanka needs to get to runs, and Anit Pathan Dushan Hemanta discipline bowl karan one. I think Dushman Chamira and Matisha Patrano also can be very effective in this game. Ape bowling side is really better, I feel, than Podda Haryana. Just that opening partnership එක අපිට හදාගන්න පුළුවන් නම් I think this game is going to be very interesting for us. So simple equation, we have to beat Australia. Australia ජයග්‍රහණය කරොත් Australia එළියේ. ඊට පස්සේ බලමු අපි මොනවද වෙන්නේ කියලා. All the best to Sri Lanka. Hope they go ahead and win this. And if we beat Australia, I think confidence will be really up and Zimbabwe game එකත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. But ලොකු hopes තියාගන්න. It's going to be a good game. I feel it's going to be a very very good game. India Pakistan game එක ආද it's going to be interesting. පොඩි වැහිබර කාලගුණයකුත් තියෙනවා. වහින්න ඉඩ තියෙනවා start එකට කලින්. So hope that nothing ruins there. I hope everybody enjoys that game. මට ආරංචි handshake කරන්න යනවා කියලා and bring some friendly feeling to this World Cup. ඔක්කොම ප්‍රශ්න විසඳගෙන so හම්බෙමු අපි ආයි hard talk with Rose let's talk cricket එක live වෙන්න බලාපොරොත්තු වෙනවා හෙට match එකේදී අපි එතනත් discuss කරමු. Again like කරන්න subscribe කරන්න bell icon එක click කරන්න ඔක්කොම දේවල් කරන්න අමතක කරන්න එපා. Maxis Tyres අපිව sponsor කරලා තිනවා මේ World Cup එකේ. Thank you very much. Number 1 imported tire in Sri Lanka. ඔයගොල්ලෝ වාහනේට tire පාවිච්චි කරනවා නම් Maxis ම පාවිච්චි කරන්න. එහෙනම් හම්බෙමු අපි ආයි let's talk cricket එක hard talk with Rose.